තායිලන්ඩ් වල මම කැමතිම දේවල්. පළවෙනි එක තමයි කප්කූන්. thank you කියලා යාලා කියන විදිහ. ඒගොල්ලෝ නිකම්ම thank you කියන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඒගොල්ලන් මෙහෙම වැඳලා ආශාර කරලා තමයි thank you කියලා කියන්නේ. ඉතින් ඒකට මම හරිම කැමතියි. ඊළඟට මම කැමතිම දේ කෑම. තායිලන්ඩ් වල තියෙන ලොකු variety එකක් තියෙන මේ කෑම ගොඩාක් try කරා. කෑම බීම ඒ හැම දෙයක්ම හරිම unique. මෙහෙ තියෙනවනේ ලස්සන කුරුම්බා ගෙඩිය. ඒ කුරුම්බා එකේ taste එකත් තායිලන්ඩ් වලටම ආවෙනික taste එකක් අපේ රටේ කුරුම්බා වල රහ නෙවෙයි. ඊළඟට තායිලන්ඩ් වල TV shows. ඒවා හරිම interesting. අපි හොටෙල් එකේ ඉන්න හැම වෙලාවෙම අපි TV එක බැලුවා. අපි බලපු TV shows ඔක්කොම හරිම ඉන්ට්‍රස්ටිං. අර ලයිෆ්ස්ටයිල් තියෙන කැජුවල් ඒ වගේම YouTube vibe එකක් තියෙන අර TV programs වගේ නෙවෙයි. ලස්සනට එඩිට් කරලා ගොඩක් මහන්සි වෙලා කරපු ලස්සන content තියෙනවා තායිලන්ඩ් වල TV වල. කොච්චර මහන්සි වෙලා හිටියත් අපිට TV එක off කරන්න හිතෙන්නේ නැහැ. ඒ shows ටික බල බල ඉන්න තමයි හිතෙන්නේ. තායිලන්ඩ් වල මම කැමතිම දෙයක් තමයි කොච්චර ලොකු traffic එකක් තිබ්බත් කිසිම driver කෙනෙක් කවුරුවත් හෝන් කරන්නේ නැති එක. හරිම පුදුමයි. ඉතින් ඒකට මම හරිම කැමතියි. ඊළඟට තායිලන්ඩ් වල මම වගේම අනිත් හැමෝමත් කැමතිම දේ shopping. එක එක විදිහේ shopping experience ගන්න පුළුවන්. luxury ඒ වගේම තමයි මෙහි තියෙන markets, night markets, morning markets, එතකොට floating markets මේ වගේ එක එක තැන්වල එක එක විදිහට shopping malls වල මේ shopping experience එක එක තැන්වල හරිම යුනික් විදිහට තියෙන්නේ. ඉතින් ඒ නිසා shopping experience එකටත් මම හරිම කැමතියි. තායිලන්ඩ් වල වැඩිපුරම හැම ෆීල්ඩ් එකක් ගත්තාම ගැහැණු අය තමයි ඉන්නේ. රේඩියෝ එක ගත්තොත් ෆීමේල් ආටිස්ට්ලාගේ සින්දු තමයි ගොඩාක් වෙලා ප්ලේ වෙන්නේ. Grab ගත්තොත් ඩ්‍රයිවර්ස්ලා ගොඩක් ඉන්නවා ෆීමේල්. ඒ වගේම තමයි අපි යන shops වල, එතකොට malls වල, ඒ වගේම markets වල මේ හැම තැනම ගැහැණු අය වැඩිපුර ඉන්නවා. තායිලන්ඩ් වල දැකපු ලස්සනම දෙයක්. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙමු.